Hello lamai, welcome to back my YouTube channel. ඉතින් අද මම ඔන්න රසම රස කෑමක් හදන්න තමයි යන්නේ. හැබැයි ඉතින් අන්තිමටම මට මාර වැඩක් තමයි වෙන්නේ මේකෙදි. මොකක්ද කියලා බලන්න වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. ඉතින් මම අද හදන්නේ අමුද්‍රව්‍ය 3ක් පාවිච්චි කරලා රසම රස කැරමල් පුඩිමක්. හැබැයි ඉතින් පොඩි විශේෂත්වයක් තියෙනවා. මම අද සීනි පාවිච්චි කරන්නේ නැහැ. මේ තියෙන්නේ ළමයි කිතුල් හකුරු. ඉතින් අපේ අම්මට කිතුල් හකුරු වගේක් හම්බෙලා තිබ්බා. ඉතින් මේකේ මොකක් හරි වැඩක් ගන්නත් එපැයි නේද? මං හිතුවා අද කැරමල් පුඩිමක් හදන්න ඕනේ කියලා. ඔන්න ඉතින් මම නම් මුලින්ම කරන්නේ පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට මං චූටිට කපාගත්ත හකුරු කෑලි ටිකක් එකතු කරනවා. මේක අපි හොඳට දිය කරගන්න ඕනේ. අර කැරමල් පුඩින් එකේ මේ කැරමල් එක තියෙනවා ළමයි. මම අද කැරමල් එක හදාගන්නේ කිතුල් හකුරු වලින්. එහෙනම් අපි දැන් කැරමල් එක හදාගමු. ඔන්න දැන් මං කැරමල් එක හදාගෙන ඉවරයි. දැන් ඉතින් මෙන්න මේ වගේ භාජනයක් අරගෙන ඔයාලා පුඩින් එක හදාගන්න භාජනෙම ගන්න. අරගෙන අපි හදාගත්ත කැරමල් එක භාජනෙට දාගන්න. දාගෙන මම මෙන්න මේ වීඩියෝ එකේ තියෙන විදිහට මම මේ කරන විදිහට භාජනේ වටේට යන්න මේ කැරමල් ටික දාගන්න. ඔයාලා ඉතින් මේවා දන්නේ නැති ළමයි කමක් නැහැ. ඉතින් මං කරන්නේ මෙන්න මේ විදිහට. ඔයාලා කැමති නම් මේ විදිහටත් හදලා බලන්න පුළුවන්. අපේ ඊළඟ ස්ටෙප් එක තමයි දැන් බිත්තර කඩා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ළමයි බිත්තර කඩා ගන්නකොට අපි කෑම එක හදන භාජනයට කෙලින්ම එකතු කරගන්න එපා. අපි දන්නේ නැහැ බිත්තරය ඇතුලේ සවුත් වෙලාද නරක වෙලාද කියලා. ඉතින් මෙන්න මේ වගේ වෙන භාජනයකට බිත්තර ටික කඩාගෙන අපි කෑම එක හදා ගන්න භාජනයට එකතු කරගන්න. මම වගේ මොලෙත් ටිකක් පාවිච්චි කරන්න කෑම හදද්දී. ඔන්න දැන් ඒ වැඩෙත් ඉවරයි. මේ තියෙන්නේ මම භාජනයකට දාගත්ත බිත්තර ටික. ඉතින් දැන් ඊළඟට තියෙන්නේ අපිට දැන් මේකට ඕන වෙනවා ළමයි කිතුල් හකුරු දිය කරගෙන. ඉතින් ඒකත් මම පෑන් එකට දාලා ටිකක් මෙල්ට් කරගත්තා. ඒ ටික අපි මේ බිත්තර එකට දැන් එකතු කරගමු. අම්මෝ මේක කලවම් කරලා මහන්සිත් එක්ක ළමයි මොනා කරන්නද ඉතින් කෑම කන්න ඕනේ නම් අමාරුවෙන් හදා ගන්නත් එපයි. දැන් ඊළඟට තියෙන්නේ මේකට කිරි එකතු කරගන්න ඕන. මම අද ෆ්‍රෙෂ් මිල්ක් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට කැමති නම් පිටි කිරි දිය කරලා වුණත් ගන්න පුළුවන්. මම ඉතින් මේවට මෙෂර්මන්ට්ස් ඒ කියන්නේ ග්‍රෑම්ද මිලිග්‍රෑම්ද එහෙම මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. හිතේ මෙම්මට තමයි ළමයි මම මේ කෑම හදන්නේ. කොහොමද ඉතින් මගේ දක්ෂකම? Oh my god! Wow! ඔන්න ඉතින් දැන් කිරි ටිකත් එකතු කරගත්තා. එහෙනම් කිරි බිත්තරයි අපේ හකුරු ටිකයි හොඳට කලවම් කරගමු. මෙන්න මේ විදිහට. දැක්කනේ ළමයි මම ඒ ටික කලවම් කරගත්ත වේගේ. නෑනේ මේ ඩබල් ස්පීඩ් දාලා තමයි ඔයාලට වීඩියෝ එකේ හැදුවේ. ඔච්චර ඉක්මනට ඕක කලවම් කරන්න පුළුවන් නම් ඉතින් ඔන්න ඉතින් දැන් අපි අවසාන ස්ටෙප් එකට ඇවිත් තියෙන්නේ. මම අර කලින් කැරමල් එක හදාගෙන දාගත්ත භාජනෙටම මගේ මේ මිශ්‍රණෙත් දාගත්තා. ඒක දාගෙන ඊට පස්සේ ඉතින් අපිට මේක ස්ටීම් කරගන්න තමයි තියෙන්නේ. මම මේක විනාඩි 15ක් විතර ස්ටීම් කරගත්තා ළමයි. මේ තියෙන්නේ විනාඩි 15කට පස්සේ. ඉතින් මම මෙන්න මේ විදිහට පොඩ්ඩක් ටූත්පික් එකක් අරගෙන බලනවා අපේ මේකේ ඇතුළ තැම්බිලාද කියලා. නැත්තම් ඉතින් කන්න බෑනේ. කොහොම හරි ඉතින් මේක තැම්බිලා දැන් ඉවරයි. අපි එහෙනම් දැන් ලිපෙන් බාගමු. මේ තියෙන්නේ ලිපෙන් බාගත්තට පස්සේ මම මේක ළමයි පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ තිබ්බා ටිකක් කූල් වෙන්න. ඊට පස්සේ තමයි මේ විදිහට මම මේක කරව ගන්නේ.
දැන් තමයි ළමයි අමාරුම වැඩේ තියෙන්නේ. දැන් මේක ගලව ගත්තට පස්සේ මේක භාජනයකට දාගන්න එපැයි. ඕම් බලන්නකො ඉතින් දැන් තමයි මට හොඳම වැඩේ වෙන්නේ. මහන්සි වෙලා පැයක් එකමාරක් විතර ගියා ළමයි මට මේක හදලා ගන්න. හැබැයි අන්තිමටම භාජනයට දාගන්න ගියාට පස්සේ ඒක භාජනයට හරියට වැටුනේ නෑ ළමයි. බලන්නකො මට වෙන වැඩේ. කමක් නෑ ඉතින් නේද මොනා කරන්නද. ඔන්න මේ තියෙන්නේ මගේ කැරමල් පුඩිම ළමයි. හැබැයි මේක මාරුම රසයි ළමයි. ඒ වගේම ඔයාලට පේන ඇති මේකේ රස පාට. ඉතින් මාරුම රසයි. ඔයාලත් මේ විදිහට හකුරු දාලා හදලා බලන්න. සීනි වෙනුවට සීනි චුට්ටක්වත් පාවිච්චි නොකර මම වගේ හකුරු දාලා බලන්න. ඒ වගේම මේක මාරුම සොෆ්ට් ළමයි. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. හැමෝටම සුබ දවසක්. බයි බයි.